ඉතින් WhatsApp 2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ අපිට දෙන්න යන පිස්සුම අප්ඩේට් ටිකක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අදනම් පිළිගන්නවා සාජි ඔෆිෂල් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට. ඉතින් 2026 WhatsApp new update ගැන මේ අප්ඩේට් එකේ WhatsApp totally next level වෙලා තියෙනවද? AI features, privacy update, ඒ වගේම super cool hidden option මේ වගේ ඒවා තියෙනවද? තියෙන හින්දානේ කියන්නේ නේද? ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න අන්තිම වෙනකම්. මොකද එහෙම වුණොත් මුකුත් වෙන්නේ නැහැ ඉතින්. features 1 විදියට ගත්තොත් අපිට AI smart chat එක ගැන කතා කරන්න පුළුවන්. ඒ කිව්වේ WhatsApp 2026 ඒක big change එකක් විදියට තමයි හඳුන්වන්නේ. AI smart chat. ඔයා message reply කරන්න ඔයාට idea එකක් නැත්නම් WhatsApp AI suggest කරනවා auto replies. කෙටියෙන්ම ගත්තොත් okay thanks I'll check and reply. මේ වගේ auto generate වෙනවා based on chat mode එකෙත්. ඉතින් ඒ කිව්වේ එහෙම කියන්න ලොකුම හේතුව තමයි මේක business users ලට නම් time save feature එකක් විදියට use කරන්න පුළුවන් වුණත් මේ වෙනකොට ඒක chat mode එකටත් ඇවිල්ලා තියෙනවා. ඒක AI generate AI based වෙලා. ඉතින් ඒක මම දකින්න හොඳ අප්ඩේට් එකක්. ඉතින් feature 2 එහෙම නැත්නම් අපිට දෙවෙනි අප්ඩේට් එක විදිහට ගන්න පුළුවන් voice text and text voice. තේරුණා නේ? ඒ කිව්වේ අද ගොඩක් අයට voice message අහන්න time නැහැ. ඒ වගේම යවන්නත් time නැහැ. ඉතින් so good WhatsApp 2026 voice message text convert feature එකක් add කරලා තියෙනවා. එතනින් තව level එකක් text message එක AI voice එකකින් read කරන්නත් පුළුවන් විදිහට මේ 2026 මේගොල්ලෝ අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මේක driving වෙලාවට එහෙම නැත්නම් busy වෙලාවට super useful වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට තේරුම් නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක පස්සට එවලා ආයිත් අහන්න. එතකොට තේරෙයි. එහෙම feature 3 එහෙම නැත්නම් අප්ඩේට් 3 විදිහට අපිට ගන්න පුළුවන් advanced privacy mode. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්න යන්නේ privacy එක විශේෂයෙන්ම screenshot එහෙම නැත්නම් ඔය one time වගේ බලන්න පුළුවන් දේවල් one time බලන්න යවන දේවල් එක්ක screen recording කරගන්නවා. ඉතින් 2026 ඒ කියන්නේ මේ අවුරුද්දේ advanced privacy mode එකක් මේගොල්ලෝ හඳුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒකෙදි screenshot block වෙනවා. ඒ වගේම one time view messages අපිට screen recording කරගන්න බැරි වෙනවා. okay අවුලක් නෑනේ වෙන ෆෝන් එකකින් අරන් ෆොටෝ එකක් ගන්න. කොහොම හරි online status hide per contact ඒක හොඳ ෆීචර් එකක්. ඇත්තටම හොඳයි. ඉතින් scam messages fake people වලින් protect වෙන්න වෙනම අප්ඩේට් එකක් තියෙනවා. ඉතින් feature 4 එහෙම නැත්නම් update 4 විදිහට අපිට ගන්න පුළුවන් multi devices pro. ඒක මේක ගොඩක් use කරන්න පුළුවන්. ඒ වුණාට මේගොල්ලෝ ඉතත් ඇත්තට මේක 2026 laptop ටැබ්ලට් ෆෝන් ඔක්කොම ඩිවයිසස් එකට ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ෆෝන් එක වගේ ඕෆ් වුණත් WhatsApp work කරනවා. wow. ඉතින් content creators, freelancers, online earners ලට perfect feature එකක්. ඒ වගේම මට. ඉතින් feature 5 channel and monetization. WhatsApp channel monetization කරගන්න පුළුවන් හැකියාව 2026 අපිට හම්බ වෙනවා. but මේක හම්බ වෙනවා කියලා තියෙන්නේ 2026 දෙසැම්බර් නොවැම්බර් ඒ මාස දෙක ඇතුළ. ඒ කියන්නේ අන්තිම කාලේ. ඉතින් WhatsApp channel 2026 monetize කරන්න පුළුවන්. මේක හොඳයි. big creators ලට ads, paid channels, brand deals මේ ඔක්කොම කරගන්න පුළුවන්. ඒ කියන්නේ වාසි. ඉතින් future එකේ WhatsApp, YouTube දෙක එකට mix කරලා එහෙම නැත්නම් Telegram mix එකක් වගේ ඕගලන්ට WhatsApp හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලට WhatsApp 2026 update එකකින් most useful feature එක මොකක්ද ඒක බලන්න comment එකක් දාන්න. වීඩියෝ එක useful වුණා නම් like කරන්න, comment කරන්න. වීඩියෝ එක හොඳයි වගේ නම් subscribe කරන්න channel එක. එහෙනම් අදට ගිහලා එන්න. bye bye.